Blender 5.2 LTS version එක ඇවිල්ලා තියෙනවා අලුත් දේවල් ගොඩක් එක්ක. මේ ගැන සම්පූර්ණ විස්තර ඔයාලට බලන්න පුළුවන් blender.org යාළුවෝ official website එකට ගියාම එතන තියෙනවා learn more කියලා බටන් එකක්. ඉතින් මෙතෙන් ආවහම මුලින්ම තියෙන showcase reel එකක් blender එකෙන් කරපු ලස්සන වැඩ ගොඩක් තියෙනවා. ඒකත් නිකන් check කරලා බලන්න. ඊට පස්සේ blender official YouTube channel එකේ මේ update එක ගැන සම්පූර්ණ විස්තරයක් මේ විදිහට publish කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව මේ page එකේ පල්ලෙහාට මේ යනකම් දීලා තියෙන්නේ update එකෙන් අලුත් වෙච්ච දේවල් ටික ගැන. ඒකත් පිළිවෙලට දාලා තියෙනවා. ඕගොල්ලොන්ටම කලින් තිබ්බ ඒවා එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන් update එක කොයි වගේද කියලා. ඉතින් මේ වගේ අලුත් වෙන දේවල් ගොඩක් තියෙනවා. මේ අතරින් මම කීපයක් තෝරගත්තා ඔයාලත් එක්ක share කරගන්න. ටිකක් වැඩිපුර notice වෙන හැමෝටම ආස හිතෙන item ටිකක්. ඉතින් ඔය අලුත් version එක තාම අරගත්තේ නැත්නම් මෙතනින් download page එකට ගිහිල්ලා download blender කියලා දීලා අදාළ setup එක download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අලුත් version එක install කරගෙන ලෑස්ති වෙන්න සුපිරි වැඩ ගොඩක් තියෙනවා. අපි පටන් ගමු මුලින්ම modeling වලදී ඉස්සර අපිට සෑහෙන ප්‍රයෝජනවත් වෙච්ච add-on එකක් තිබ්බා loop tools කියලා. ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා නම් දන්නවා ඇති. ඉතින් මෙන්න මේ loop tools add-on එකේ තිබ්බ option වලින් සමහරක් දැන් අපිට blender එකේ default කෙලින්ම දීලා තියෙනවා. එතකොට add-on එක පාවිච්චි කරන්න ඕනේ නැහැ. හැබැයි add-on එකේ තිබ්බ හැමදේම නැහැ. උදාහරණයක් විදිහට දැන් අපිට මෙතනින් පුළුවන් mesh ගිහිල්ලා transform වලට ගියාම අරගන්න පුළුවන් මෙතන two circle කියලා option එකක් තියෙනවා. ඒ කියන්නේ select කරගන්න vertex ටික කෙලින්ම circle එකක් විදිහට හදාගන්න පුළුවන්. ඒ වගේම vertex අතර පරතරය එක සමානව හදාගන්න ඕනෙම space edge loop evenly කියන option එක select කරන්න පුළුවන්. ඊට අමතරව select කරගන්න කොටසක් හරියටම flat කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ option ටිකක් දීලා තියෙනවා. කොහොමවත් loop tools add-on එක තාම තියෙනවා. අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ටික අපිට අලුතෙන් හම්බෙන දේවල් ඉස්සරහට තව update වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට modeling එක්කම යන එකක් තමයි geometry nodes කියන්නේ. ඉතින් අලුත් version එකේදී අපිට අලුතෙන් geometry nodes ටිකක් එකතු කරලා තියෙනවා. හැබැයි ඊට අමතරව ගොඩක් හිත ඇදලා යන දේ තමයි දැන් අපිට geometry node base කරගෙන hair simulation එකකුයි cloth simulation එකකුයි දීලා තියෙනවා. ඉතින් මේවා අපිට modifiers විදියට පාවිච්චි කරන්න පුළුවන්. අපි කෙටියෙන් බලමු මේවා එක වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට hair simulation එක දාගන්නවා නම් මෙතනින් modifier properties වලට ගිහිල්ලා add modifier ගිහිල්ලා මෙතන simulation කියලා category එකක් තියෙනවා. එතනින් hair dynamics කියන එක දාගන්න පුළුවන්. ඉතින් ඒක දාගෙන node එක මම physics experimental කියන එකට මාරු කරගන්නවා. ඉතින් hair dynamics එක දාගත්තට විතරක් මදි අපිට ඒකත් එක්ක වැඩ කරන්න hair එකකුත් ඕනේ. එතකොට ඒකත් modifier එකක් විදිහට මෙතනින් දාගන්න පුළුවන්. add modifier ගිහිල්ලා hair කියන category එකේ තියෙනවා generate hair curves කියලා. මම ඒකත් දාගන්නවා. ඒකේ surface thoughts එක දැනට input කියලා මාරු කරගන්නවා. ඒ වගේම hair length එකත් වැඩි කරගන්න පුළුවන්. මම 5ක් දාගන්නවා. ඉතින් මේ modifiers දෙක පිළිවෙලට එන්න ඕන හින්දා මම generate hair curves කියන එක උඩින් ගිහිල්ලා තියාගන්නවා. ඊට පස්සේ hair dynamics එක. ඉතින් දැන් මේක play කරලා බැලුවොත් මේ simulation එක වැඩ කරනවා බලා ගන්න පුළුවන්. හැබැයි මේ modifier එක ඔයාලට පේනවා ඇති warning එකක් පෙන්නනවා missing reset geometry on surface කියලා. ඒක කියනවා capture reset geometry කියලා එකක් use කරන්න කියලා. ඉතින් එතකොට ඒකටත් මම මෙතනින් add modifier ගිහිල්ලා geometry කියන category එකේ right කියන එකට ගියාම තියෙනවා capture reset geometry කියන එක. ඒ modifier එකක් දාගෙන මම ඒක මේ දෙකටම උඩින් ගෙනල්ලා තියාගන්නවා. එතකොට ඔන්න ඔය විදිහට warning එක නැති වෙලා යනවා. ඉතින් ඒ දෙක දාගත්තට පස්සේ දැන් ඔයා වීඩියෝ එක play කරලා බැලුවොත් ඒකත් කලින් වගේම වැඩ කරනවා. හැබැයි වැදගත්ම දේ තමයි මේක දැන් geometry node based වෙච්ච simulation එකක්. එතකොට real time වැඩ කරන්නේ ඔයාලට මේ animation එක play වෙන ගමන්ම උනත් object එක move කරලා බලන්න පුළුවන්. simulation එක ලස්සනට වැඩ කරනවා. ඉතින් මේ විදිහට දැන් ඔයාලට පුළුවන් මේ hair dynamics කියන modifier එකේ තියෙන මේ එක values adjust කරලා බලන්න hair simulation එක වැඩ කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් විදිහට structure කියන කොටසේ stretchiness value එක මම වැඩි කරගන්නවා. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරලා බලුවොත් මේක පල්ලහැට මේ විදිහට වැක්කිරෙන්න පටන් ගන්නවා.
ඊළඟට බෙන්ඩිනස් කියලා වැලියු එකක් තියෙනවා. නැමෙන ගතිය අඩු වැඩි කරන්න පුළුවන්. රූල් බෙන්ඩිනස් කියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ රූට් එක එයාට ගිහිල්ලා ඔබ්ජෙක්ට් එකට සෙට් වෙන තැන නැමෙන ගතිය අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙන්නේ මොනවද කියලා ඔයාලා ට්‍රේඩින්ග් try කරලා බලන්න පුළුවන්. රියල් ටයිම් වැඩ කරන හින්දා. ඊට පස්සේ අපි යන් අලුතෙන් ආපු ක්ලොත් සිමුලේෂන් එක වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඒකට මම අරගන්නවා ප්ලේන් එකක්. ඊට පස්සේ ඒකේ එඩිට් මොඩ් එකට ගිහිල්ලා රයිට් එක දීලා සබ්ඩිවයිඩ් කරගන්නවා. මෙතන නම්බර් කට් ගාන 50ක් විදියට දාගන්නවා. ඊට පස්සේ ආපහු ඔබ්ජෙක්ට් මොඩ් එකට එනවා. ඉතින් ක්ලොත් පිලික්ස් එකත් කලින් වගේමයි මෙතනින් මොඩිෆයි ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා ඇඩ් මොඩිෆයි දීලා සිමුලේෂන් වලින් මම මෙතෙන්දි දාගන්නවා ක්ලොත් ඩයිනමික් එක්ස්පෙරිමන්ට් කියන එක. ඉතින් ඒක දාගෙන ඇනිමේෂන් එක ප්ලේ කරලා බැලුවොත් අපි සාමාන්‍යයෙන් ක්ලොත් සිමුලේෂන් ෆිසික්ස් එක දාගත්තා වගේ මේක කෙලින්ම පල්ලෙහාට වැටෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒකටත් අපිට පුළුවන් පින් ගෲප් එකක් සෙට් කරන්න ඉස්සර වගේම. එතකොට මෙතනින් ඔබ්ජෙක්ට් data properties වලට ගිහිල්ලා අපි vertex group එකක් හදාගන්න ඕනේ. එතකොට මම මේ plane එකේ edit mode එකට ගිහිල්ලා දෙකක් තියෙන vertex දෙකක් select කරලා ඒ දෙක අලුත් vertex group එකකට assign කරගන්නවා. ඊට පස්සේ මේ දාගත්ත cloth modify එකේ pin group එක විදිහට අර හදාගත්ත group එක select කරගන්නවා. දැන් ඇනිමේෂන් එක ප්ලේ කරලා බලුවොත් මේ ක්ලොත් එක අර vertex group දෙකෙන් එල්ලිලා මේ විදිහට ඇනිමේෂන් එක වැඩ කරනවා. ඒ වගේම අපි මේකට ඉෆෙක්ට් එකක් දාගන්නවා නම් ඒ කියන්නේ රෙඩි කැරල් ගිහිල්ලා හැප්පෙන්න මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් පල්ලෙහාට තියා ගන්නවා නම් ඒකට ඉස්සෙල්ලා මම අරගන්නවා උදාහරණයක් විදිහට UV sphere එකක් UV sphere එකක් අරගෙන ඒකටත් මම modify එකක් විදිහට දාගන්නවා මේ simulation වල තියෙන collider කියන modify එක. ඒකටත් අදාළ ප්‍රොපර්ටිස් ටිකක් තියෙනවා. දැනට මම මේව මොකුත් වෙනස් කරන්නේ නැහැ. අපි ඉස්සරහට බලමු. ඉතින් මේ UV sphere එකට collider modify එක දාගෙන මම ආපහු අරගන්නවා plane එක. plane එකේ අපිට තියෙනවා effector කියලා section එකක්. ඉතින් effector එකේදී අපි select කරන්න ඕනේ effector collection එකක්. එතකොට අපිට මෙතෙන්දී අලුත් collection එකක් හදාගන්න වෙනවා. මොකක් හරි නමක් දාලා මම දාගන්නවා දැනට collider කියලාම. ඊට පස්සේ මේ sphere එක collider කියන collection එක ඇතුළට ගෙනත් දාගන්න. දැන් අපිට පුළුවන් මේ cloth modify එකේ effectors වලට අදාළ collection එක අර හදාගත්ත collider කියන collection එක select කරගන්න. එතකොට දැන් මේ animation එක play කරලා බලුවොත් ready කැරල් ගිහිල්ලා බෝලේ හැප්පෙනවා. ඉතින් මෙතන තියෙන ලස්සන වැඩේ තමයි මේක geometry node based ඉඳලා අපිට මේකත් එක්ක real time වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම මේ collider object එක මගේ UV sphere එක මෙහාට ගෙනල්ලා object එකෙන් අයින් කරොත් නැත්නම් අරකේ හැප්පුවොත් ඔන්න ඔය විදිහට real time මේකට වැඩ කරනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් geometry node කියන්නේ අපි මෙතන geometry node workspace එක අරගෙන බැලුවොත් අපිට පුළුවන් මේ modify එක හැදිලා තියෙන්නේ මොන වගේද කියලා මේ විදිහට බලා ගන්න. ලොකු geometry node tree එකක් තියෙනවා. ඉතින් මේකෙත් අපිට cloth simulation වලට අදාළ values ටිකක් දීලා තියෙනවා. ඒවත් ඔයාලට පොඩ්ඩක් එහා මෙහා කරලා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට මෙතනත් straightness තියෙනවා. මේකෙන් cloth එකේ ඇදෙන ගතිය වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ bendiness තියෙනවා. නැමෙන ගතිය අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට අමතරව අලුත් option එකක් තියෙනවා tearing කියලා. ඒ කියන්නේ රෙඩි කැරල් ඉරලා දාන්න උනත් දැන් ඔයාලට පුළුවන්. ඉතින් මේවා පාවිච්චි කරලා අපි ඉස්සරහට ලස්සන වැඩක් කරන්න බලමු. ඇනිමේෂන් වලට අදාළව පෞද්ගලිකව මම හිතනවා මේක සෑහෙන වටින ඔප්ෂන් එකක් කියලා. දැන් අපිට පුළුවන් එක ඔබ්ජෙක්ට් එකක තියෙන කන්ස්ට්‍රේන්ට් එකක් තවත් ඔබ්ජෙක්ට් එකකට කොපි කරගන්න. එතකොට කන්ස්ට්‍රේන්ට් නැති ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ කන්ස්ට්‍රේන්ට් තියෙන ඔබ්ජෙක්ට් එක අරගෙන control C ගහලා copy object constraint කියන එක දීලා ඒක තිබ්බ constraint එක අරවට copy කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ constraint පාවිච්චි කරලා නැත්නම් comment එකක් දාන්න. ඊට පස්සේ තවත් අලුත් වෙන දෙයක් තමයි ඉස්සර අපි animation එක play කරද්දී අපි දීලා තියෙන range එකේ දිගටම මේක infinite ඒ කියන්නේ ඉවරයක් නැතුව play වෙනවා. දැන් අපිට මෙතනින් playback වලට ගිහිල්ලා මේකේ loop එක infinite නැත්තම් stop at end frame කියලා දෙන්න පුළුවන්. එතකොට ඒක end frame එකට ගිහිල්ලා stop වෙනවා. එහෙම නැත්තම් start frame එකකින් නතර කරන්න පුළුවන්. ඊට අමතරව bounce කියලා දෙන්නත් පුළුවන්. start එකයි end එකයි අතර bounce වෙන්නේ. ඒ වගේම ඉස්සර අපි timeline එකේ කොහේ ඉඳන් play කරත් ඒක පටන් ගන්නෙ අපි තියලා තියෙන start frame එකකින්. හැබැයි අලුතෙන් අපිට මෙතන playback එකකින් දීලා තියෙනවා allow pre-roll කියලා option එකක්.
ඒක enable කරගත්තාම අපි ටයිම්ලයින් එකේ ඉන්න තැන ඉඳන් ඇනිමේෂන් එක ප්ලේ කරන්න පටන් ගන්න පුළුවන් ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි කොහෙ තිබ්බත්. මේක නෙගටිව් ෆ්‍රේම් වල උනත් වැඩ කරනවා. හැබැයි ඔයා නෙගටිව් ෆ්‍රේම් enable කරලා තියෙන්න ඕනේ preferences වලින්. ඒකට edit ගිහිල්ලා preferences වල animation කියන කොටසේ තියෙනවා timeline එකට යටින් advanced කියලා section එකක්. එතන allow negative frame කියලා enable කරගන්න පුළුවන්. shading ගැන කතා කරොත් අපි ගොඩක් අය වැඩිපුරම පාවිච්චි කරන එකක් තමයි principal BSDF එක. ඒක අපිට දැන් අලුත් option එකක් දීලා තියෙනවා thin wall කියලා enable කරන්න එකක්. ඉතින් මේක සරලවම තුනී මතු පිටක් තියෙන ඔබ්ජෙක්ට් එක මැටීරියල් එකකට පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට වීදුරු කඩදාසි වගේ දේවල් වල මේ thin wall option එක enable කරලා තියෙද්දි enable කරලා නැතිකොට කොහොමද වෙනස් වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. මෙතන ලස්සන example එකක් දීලා තියෙනවා. තව දෙයක් තමයි දැන් අපිට HDR හරි EXR හරි format එකෙන් තියෙන HDRI image කෙලින්ම shade editor එකට drag and drop කරන්න පුළුවන්. එතකොට ඒක environment texture එකක් විදිහට මෙතෙන්ද add වෙනවා. එතකොට අපිට ඒක කෙලින්ම background node එකට plug කරන්න පුළුවන්. ඊට අමතරව geometry node වල තිබ්බ scene time කියන node එකක් ඒකත් දැන් අපිට shade editor එකේ පාවිච්චි කරන්න පුළුවන්. animation එකේ time එකත් එක්ක වෙනස් වෙන texture එකක් හදා ගන්න ඕන නම් ඒ node එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම asset library එක බැලුවොත් දැන් අපිට ඒකේ online asset ගොඩක් දීලා තියෙනවා. මෙතන procedural material එහෙමත් තියෙනවා. ඒවා අපිට drag and drop කරලා පාවිච්චි කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේවා ඕන විදිහට customize කරගන්නත් පුළුවන්. compositor එක බැලුවොත් ඒකෙත් කලින් වගේම asset library එකේ compositing වලට අදාළ අලුත් asset ටිකක් හම් වෙනවා. ඒවත් අපිට download කරගෙන කෙලින්ම drag and drop කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම compositor එකට අලුතින් nodes ගොඩක් එකතු වෙලා තියෙනවා. ඒ අතරින් text වලට අදාළ ඒ කියන්නේ අකුරු type කරන එකට අදාළ node ටිකක් හම් වෙනවා. geometry node වලත් ඒ ටික ඒ විදිහටම තියෙනවා. එතකොට දැන් අපිට මේකේ තියෙන මෙන්න මේ string node පාවිච්චි කරලා compositor එකේ අකුරු type කරන්න පුළුවන්. ඒ වගේම තවත් සෑහෙන වටිනා අප්ඩේට් එකක් තමයි දැන් අපිට compositor එකේ mark දාන ඒවාට ඒකෙන් අපිට කෙලින්ම mouse එකෙන් control කරන්න පුළුවන්. ඉස්සර අනිවාර්යෙන්ම values වලින් විතරයි ඒවා එහාට මෙහාට කරන්න පුළුවන්කම තිබ්බේ. ඒ වගේම timeline එකේ auto cleaning on කරගෙන අපිට මේවා ලේසියෙන්ම දැන් animate කරගන්නත් පුළුවන් මෙතනින්ම. අන්තිමට user interface එකේ අපිට experience එක වැඩි කරන්න update කරලා තියෙන පොඩි දේවල් ටිකක් ගැන බැලුවොත් එකක් තමයි දැන් අපිට output properties වලට ගිහිල්ලා resolution XY එකේ පැත්ත නාරු කරගන්න ඕන නම් මෙතනින් right click කරලා start dimensions කියලා ගිහිල්ලා resolution X එකයි Y එකයි දෙපැත්ත මාරු කරන්න පුළුවන්. ඒක සෑහෙන්න වටිනවා කියලා මම හිතනවා. ඉස්සර ඒක අතින්ම type කරලා දාන්න වෙනවා. ඊට අමතරව දැන් අපි object එක select කරද්දී මේ පැත්තෙන් අපිට කෙලින් මේ object එකට focus වෙනවා. මම නම් ඒකට ගොඩක් කැමතියි. හැබැයි ඔයාලට ඒක හොඳ නෑ වගේ නම් ඒක මෙතනින් අයින් කරගන්න පුළුවන්. මේ option වලට ගිහිල්ලා scroll to active කියන එක අයින් කරන්න තියෙන්නේ. ඊට අමතරව තව පොඩි දේවල් ගොඩක් තියෙනවා. මේ side panel එක ගත්තොත් ඔයාලට මෙතනින් right click කරලා ඒක compact කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම කියපු නැති ගොඩක් දේවල් තියෙනවා මේකේ. අලුත් වෙද්දි bug fix කරපු දේවල් ගොඩක් තියෙනවා. එතකොට ඔන්න ඔය විදිහට තමයි 5.2 එක අලුත් වෙලා තියෙන්නේ. මම කිව්වා වගේ මේ ගැන වැඩි විස්තර තව ඕන නම් බලන්න ඕනේ කොතනද කියලා ඔයා දන්නවා. ඒ වගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම පුළුවන් විදිහට උත්තර දෙනවා. ඉතින් මට විශේෂයෙන් පෙන්වන්න ඕනේ real time hair simulation, code simulation වගේ දේවල් ඇවිල්ලා තියෙන විදිහ. තව මේක ඉස්සරහට සෑහෙන අප්ඩේට් වෙයි. ඉතින් ඒවත් එක්ක අපිත් අප්ඩේට් වෙමු. ඉතින් ඊගොඩම අපේ channel එකත් එක්ක හිටපු හැමෝටම thank you so much. විත්තා කුණාටුවෙන් පස්සේ අපි ආපහු වැඩ පටන් ගන්න බලාපොරොත්තු වෙයි. මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම ජය වේවා.